ඔයාලා දන්නවද ඔය හෙලිකොප්ටර් ෂොට් එක දෝනි ගහන්න කලින් කවුද ලංකාව ගැහුවේ කියලා? හෙලිකොප්ටර් ෂොට් එක දෝනිගේ නෙමෙයි. දෝනියකට නම දාගත්තට ඔයාලා දැකලාද ලංකාව ටීම් එකේ ෂොට් එක ගහනවා. මනසිට. ඒක පට්ට කියන ඔය කාටවත් කලින් ගැහුවේ ඒක. කවුද? කවුද ගැහුවේ? චාමර සිල්වා කියලා අහලා තියෙනවද? චාමර සිල්වා ගැහුවේ මට නම මතකයි දිනවා චාමර සිල්වා කපු ගෙදර නෙමෙයි. කපුවත් බැටා චාමර සිල්වා තමයි ওই ෂොට් එක ගැහුවේ. මුලින්ම ගැහුවේ. ඕකට දෝනිගේ ෂොට් එකට වඩා චාමර සිල්වාගේ හෙලිකොප්ටර් එක පවර්ෆුල්. පට්ට. අර ළමයි මේ අහපල්ලක මොකද්ද මේ? දසුන් ශානක අර මේ ඊපෙරේද මතකද ඕස්ට්‍රේලියාවට බෝල් 14-58ක් ගැහුවා. ඒක කවද කියලාද හිතන්නේ ඔබලා? අර දසුන් ශානක බෝල් 14-58ක් ගැහුවා මේ ඊපෙරේද මතකයි නේද? කවද්ද ඒක? දැන් උඹලා මතක විදිහට කවද වගේද? ඈ? දස්සවම මේ ඊපෙරේද ගැහුවා ඕස්ට්‍රේලියාවට මට නම් මේ ඊපෙරේද මතකයි ඒක. බෝල 14-58 පන්නලා ගැහුවේ චාමිකත් එක්ක. විකට් 7ක්ද කොහෙද ගිහිල්ලා දිනකොට? ඒ විශ්වාස කරපළ ඒ දවසකවත් දන්නවද? 2022 අගෝස්තු 7 බං මට ඒක දකිද්දි පිස්සු හැදුනා. අවුරුදු 3ක් ගිහිල්ලා. උඹලට එහෙම නැද්ද? මට නම් මගේ වයස 21 මතකයි. 22ත් මතකයි. 25 ලාවට මතකයි. ඉතුරු ටික මට අමතකයි මාව. එක්සිරා මේ අවුරුද්දක නම් මට මතකම නෑ මාව. ඒක ඔයාලට දැන් තේරෙන්නේ නෑ. ඔයාලට දැන් ওই වයස තේරෙනවා. හරිද? 18 19 20 හොඳට දැනෙනවා. 22න් 23න් පස්සේ බලන්නකෝ. ඔය අවුරුදු වලට වෙන දෙයක් නෑ ළමයි. වෙන දෙයක් නෑ. අර නිකන් අර මොකද්ද ඇවෙන්ජර්ස් ෆිල්ම් එකේ අර ෂේ වෙලා යනවා වගේ නිකන් හැමදේම නිකන් මායාවක් වගේ. මේ අවුරුදු දෙක නම් මට ඉවරයි. ඒ කියන්නේ මම දන්නේවත් නෑ. කාලේ කියන්නේ අම්බෝ. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සන්නාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට